ගොඩක් අය කියලා තිබ්බා මේ ආගම සංධිය ටිකක් අමාරුයි. ඒක හන්දසර් පුළුවන් නම් ආගම සංධිය සරලව කියලා දෙන්න කියලා. ඒක හන්දා පොතේ අද අපි බලාපොරොත්තු වෙනවා ඒ ගොඩක් අයට අමාරුයි කියලා කියන ආගම සංධිය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. මතක හිටින විදියට ඉගැන්වීමක් කරන්න. බලන්නකෝ එහෙනම් අපි කතා කරනවා ආගම සංධිය පිළිබඳව. මොකද්ද? ආගම සංධිය පිළිබඳව. ආගම සංධිය පිළිබඳව ඉගෙන ගන්න කලින්මයි පුතේ අපි බලමුකෝ මෙන්න මේ වචනය. මොකද්ද වචනය? ආගමනය. මොකද්ද මේ ආගමනය කියන්නේ? මොකද්ද මේ? හරි අපි මේක වෙන් කරගමුකෝ. ගමනය. ගමනය කියන්නේ මොකද්ද? ගමනය කියන්නේ ගමන් කරනවා. එහෙම නැත්නම් යනවා. ආගමනය කියන්නේ නැවත එනවා. නැත්නම් පැමිණෙනවා. ආගමනය කියන්නේ පැමිණීම. මොකද්ද? ආගමනය කියන්නේ පැමිණීම. එහෙනම් ඒක ඔළුවේ තියාගෙන එන්නකෝ ආගම සංධිය ගැන අපි කතා කරන්න. හරි. මෙන්න මේමයි. හරි. මම පුංචි හැඳින්වීමක් කරනවා ආගම සංධිය පිළිබඳව. තියෙන අකුරු වලට හානියක් නොකොට තියෙන අකුරු වලට හානියක් නොකොට අලුතෙන් අකුරක් පැමිණීම ආගම සංධිය වේ. මොකද්ද පුතේ ආගම සංධිය කියන්නේ? එහෙමනම් හොඳට බලන්න බෝඩ් එක දිහා. තියෙන අකුරු වලට විශේෂයෙන් හානියක් නොකොට. මොකද්ද? තියෙන අකුරු වලට හානියක් නොකොට අලුතෙන් අකුරක් පැමිණීම ආගම සංධිය නම් වේ. තව එක සැරයක් කියන්න සුදු අම්මලා. තියෙන අකුරු වලට හානියක් නොකොට අලුතෙන් අකුරක් පැමිණීම ආගම සංධිය නම් වේ. එහෙම එන්න පුළුවන් අකුරු තුනක් තියෙනවා චූටි පුතේ. මොකක්ද? අල් ගයන්න, අල් රයන්න, අල් වයන්න. මෙන්න මේ කියන අකුරු තුන පැමිණීමට අපි කියනවා ආගම සංධියේ කියලා. බලන්නකො තවත් පැහැදිලි කිරීමක් මම කරන්නම්. මෙන්න මෙහෙම තියෙනවා එක හිතා ගන්නකො පද දෙකක්. මොකද තමයි පුතේ? පද දෙකක් තියෙනවා. මොකද්ද? මේ පද දෙක. මෙන්න ඉස්සරහා පදේ, මෙන්න පසු පදේ. එතකොට මෙන්න මේ පද දෙකේ මුල් පදයේ අවසාන අකුර තමයි මේක. පසු පදයේ මුල් අකුර තමයි මෙන්න මේක. එතකොට මෙන්න මේ පද දෙක මැදට මේ පද දෙක මැදට අලුතින් පිටින් අකුරක් ගේනවා නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ආගමේ කියලා. එහෙම මේ පද දෙක මැදට පිටින් අලුතෙන් අකුරක් එනවනම් එන්නේ මෙන්න මේ කියන අල් යයන්න හෝ අල් රයන්න හෝ අල් වයන්න. අල් යයන්න හරි අල් රයන්න හරි අල් වයන්න හරි මෙන්න මේ පද දෙක මැදට එනවනම් මගේ පුතේ අපි ඒකට කියනවා මොකක් කියලාද? ආගම සංධිය කියලා. ආයතනයක් බලපම්මයි මෙන්නගේ ආගම සංධිය කියන්නේ මොකක්ද කියලා. තියෙන අකුරු වලට හානියක් නොකොට අලුතෙන් අකුරක් පැමිණීම ආගම සංධිය වේ. ආයතනයක් කිව්වා තියෙන අකුරු වලට හානියක් නොකොට අලුතෙන් අකුරක් පැමිණීම ආගම සංධිය නම් වේ. එහෙම එන්න පුළුවන් අකුරු තුනක් තිබ්බමයි මැනිකේ. එක අල් යයන්න, දෙක අල් වයන්න, තුන අල් වයන්න.
ඕක තමයි සරලවම අපි ආගම සංගියේ කියලා සමස්ත ගුරුවරු ගන්නන්නේ. හැබැයි මගේ මෙනිකේ මේ ටික ආගම සංගියේ ස්වභාවය මිසක ආගම සංගිය නිරවුල්ව ඉගෙන ගන්න මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පුංචි රහසක් තියෙනවා කියන්න ඔයාට ආගම සංගිය පැටලෙන්නේ නැතිව ජීවිත කාලෙටම මතක හිටින විදියට මතක තියාගන්න පුළුවන්. ඒ පුංචි රහස මම කියලා දෙන්නම්. බලමුකෝ අපි එහෙමනම් NOFA බෝඩ් එක දිහා හොඳින් බලන්න. ආයේ කවදාවත් අමතක වෙන්න විදියක් නැහැ. ඔබ මේ විදියට ආගම සංගිය ඉගෙන ගත්තොත්. අනේ අපි කිව්වා එන්න පුළුවන් අකුරු තුනක් තියෙනවා. මොකක්ද පුතේ? අල් යන්න, අල් රයන්න සහ අල් වයන්න. මෙන්න මේ අකුරු තුන පැමිණවීමට අපි කියනවා ආගම සංගිය කියලා. ඒක එන්න පුළුවන් කොතෙන්ද? මෙන්න මේ කියන පද දෙක මැදට. මේවට අපි කිව්ව මොනවා කියලාද පුතේ? පද කියලා. එකතු කිරීමේ ලකුණට ඉස්සරහින් කියන නිසා පූර්ව පදය, එකතු කිරීමේ ලකුණට පිටිපස්සෙන් තියෙන හන්දා පසු පදය. මෙන්න මේ මුල් පදයේ අග සහ පසු පදයේ මුල තියෙන අකුරු. එතනින් මතක තියාගන්න ඕන කාරණේ උබලා මෙන්න මේ මුල් පදයේ අග තියෙන අකුර. මොකද්ද? මුල් පදයේ අග තියෙන මෙන්න මේ අකුර. ඒ අකුරත් එක්ක තමයි මේ මැදට එන අකුර මෙතනින් මොකක්ද කියලා අපි තීරණය කරන්නේ. වැරදිලා හරි මුල් පදයේ අග අකුර මෙන්න මේ අකුර ඉයන්නක් හරි ඔයන්නක් හරි නම් මොකද්ද මයිදුනේ? ඉයන්නක් හරි ඔයන්නක් හරි නම් අපි කියනවා මේ දෙක මැදට එන්නේ මොකක් කියලාද? අල් යන්නක් කියලා. වැරදිලා හරි මුල් පදයේ අවසන් අකුර අයන්නක් වුණොත් ඒ කියන්නේ මෙහා වුණොත් අපි මැදට ගේනවා අල් රයන්නක්. වැරදිලා හරි මුල් පදයේ අග අකුර කියන්නේ මෙහා උයන්නක් වුණොත්මයි පුතේ අපි මේ දෙක මැදට අරන් යනවා අල් රයන්නක්. ආයසරයක් බලන්න අම්මා. ඔළුවට දාගෙන බලන්න පුතේ. තියෙන අකුරු වලට හානියක් කරන්නේ නැතුව මේ පද දෙක මැදට පිටින් අකුරක් ගේනවා නම් අපි ඒකට කිව්ව මොකක් කියලාද? ආගම සංගියේ කියලා. එහෙම එන්න පුළුවන් අකුරු කීයක් කියලාමයි කිව්වේ සුදු අම්මා? අකුරු තුනක් කියලාමයි කිව්වා. මොකක්ද අකුරු තුන? අල් යන්න, අල් රයන්න, අල් වයන්න. එතකොට මේ අකුරු තුනේ මොකක්ද එන්නේ කියන එක අපිට ගැටලුවක් තිබෙන නිසා ඒ ගැටලුව විසඳන්න අපි කිව්වා හොරෙන් බලන්න ඉස්සරහ පදේ නැත්නම් මුල් පදයේ අවසන් අකුර. මුල් පදයේ අවසන් අකුර අපි කිව්වා ඉයන්නක් හරි ඔයන්නක් හරි තිබ්බොත් මේ පද දෙක මැදට ගේන්න පුළුවන්මයි අම්මා අල් යන්නක් කියලා. වැරදිලා හරි මුල් පදයේ අග තියෙන්නේ අයන්නක් නම් අපි කිව්වා අනිවාර්යයෙන්ම පද දෙක මැදට ගේන්න ඕනේ අල් යන්නක් කියලා. වැරදිලා හරි මුල් පදයේ අග උයන්නක් තිබුණොත් අපි කිව්වා මේ පද දෙක මැදට අරගෙන එන්න පුළුවන් චුලි මැනික අල් යන්නක් කියලා. බලමුකෝ අපි මෙන්න උදාහරණයක්. මහිතන අංගනය. මහිතන අංගනය. බලහම්මයි පුතේ මුල් පදයේ අග. මුල් පදයේ අග තියෙන්නේ මොකක්ද? අපි මෙයා වෙන් කරගත්තා අල් හයන්නයි ඉයන්නයි. පිටිපස්සේ තියෙනවා අයන්න. දැන් මේක මුල් පදයේ අග තියෙන්නේ මොකක්ද? ඉයන්න. මුල් පදයේ අග යන්නක් තිබ්බොත් මේ දෙක මැදට ගේන්නේ කිව්වේ මොකක්ද? අල් යන්න. එහෙනම් අපි මෙන්න මේ දෙක මැදට ගෙනාවා අල් යන්න. පිටිපස්සේ තියෙනවා කවුද? අයන්න. මේ දෙන්න එකතු වුණාට පස්සේ හැදුනා
යයන්න දැන් හැදෙනවා මයිුදේ මොකක් කියලාද මහියංගනය කියලා බලන්න මොනතරම් සරලද කියලා ආයතනයක් බලන්න මෙන්න මහිදන අංගනය මුල් පදේ අග තියෙනවා යන්න තියෙනවා නම් අපි දුවගේ මේ අල් යයන්න කියලා ගෙනාව අල් යයන්න පිටිපස්සේ සොරයත් එක්ක එකතු කරාම යනවා හැදුණු මොකක් කියලාද මයිුදේ මහියංගනය කියලා ආය බලහන්කෝ මෙන්න තවත් පදයක් මම කියන්නම් හරිනේ තවත් පදයක් මෙන්න උදාහරණ ගන්න කවිදන කවිදන කවි යන්න තියෙනවා නම් එන්නේ අල් යයන්න හැදුණු මොකක් කියලාද පුතේ කවි යා කියලා බලන්න තවත් උදාහරණයක් අපි යමුකෝ ඊළඟ එකට මෙහෙම ප්‍රයන්න පිළිබඳව මෙන්න බලන්නකෝ වැරදිනවා හරි මුල් පදේ අග අයන්නම් තිබුණොත් අපි කිව්වා ගේනවා අල් ප්‍රයන්න මෙන්න උදාහරණයක් පුනදන ආගමනය මොකක්ද පුනදන ආගමනය මෙයා උච්චාරණය ගන්නවද පුන්න අයන්න තියෙනවා නම් අපි ගේනවා අල් ප්‍රයන්න පිටිපස්සේ ආයන්නත් එක්ක එකතු වුණාම හැදුන රා කියලා දැන් හැදුන මොකක් කියලාද පුන රාගමනය කියලා මෙන්න ආගම සංධිය බලන්න තවත් උදාහරණයක් බලන්න මෙන්න පුනදන උත් මොකක්ද වෙන්නේ මෙතන තියෙන්නේ ඒක නිසා අල්රයන්ක් තියෙනවා එනවා උදාහරණ හැදෙනවා රු හැදෙනවා මොකක් කියලාද පුන රුත් කියලා පුන රුත් ඒ විතරක් නෙවෙයි අපි බලමුකෝ උයන්න වැරදිලා හරි මුල් පදේ අද උයන්නක් තිබ්බොත් අපි කියුවා එන්නේ අල් වයන්න කියලා මේ බලන්නකෝ උදාහරණේ ආයසරයක් හරිනේ මෙන්න ලොකු දන අක්කා මෙන්න මුල් පදේ අවසාන අකුර එයා කවුද වෙන්නේ කු උයන්න තියෙනවා නම් එන්නේ කවුද මෙනිකේ අල් වයන්න අපි එහෙමනම් පිටින් ගෙනාව මේ දෙක මැද කවුද අල් වයන්න පස්ස පැත්තේ ඉන්නව කවුද අයන්න මේ දෙන්න එකතු කරා වුණා දැන් හැදුන කවුරු කියලාද පුතේ ලොකු වක්කා ලොකු දන අක්කා ඒ විතරක්ද මෙන්න ඔයා දාගන්න ප්‍රශ්න විසඳන්න නඩු දන මෙතන තියෙන්නේ ඩු තියෙනවා නම් එන්නේ කවුද මැනිකේ අල් වයන්න ඒක නිසා හැදුන මොකක් කියලාද නඩුව මේක තමයි චූටි වෙනකේ ආගම සංධියේ භාවිතා කරන රීතිය මේ පිට පරිබාහිරව ආගම වන අවස්ථා කිහිපයක් විතර දැක ගන්න පුළුවන් එහෙම නැත්නම් සමස්ත ආගම සංධිය තුළ සිදුවන ක්‍රියාවලිය මෙන්න මේ ටික විතරයි මේ ටික ඔබට කටපාඩම් නම් ආගම සංධියෙන් අහන්න ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් මෙබඳු සංකීර්ණ ව්‍යාකරණ සරලව ඉගෙන ගන්න නම් ඔබ සිංහල ගුරා YouTube channel එක හා නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා සිටිය යුතුයි ඔබේ යාළුවන්ට දැක ගන්න ඉගෙන ගන්න මේ බෙදා හරින්න හොඳ නරක යටි සතරංගව ලියන්න